බලනවා මේවා දිහා. මේවා මේ කුරුළු පෙටවුන්ට කන්න දෙන කුරුළු කෑම වගේක් නේද? ලොක්කා මේවද අරන් එන්න කියලා කිව්වේ. ලොක්කට පිස්සුද කොහෙද? මේක නම් විහිළුවක්. මට නම් තේරෙන්නේ නැහැ. මං කොල්ල කනවනම් වටිනාම දේ තමයි රත්තරන්. රත්තරන් වලටත් වඩා ගොඩක් වටිනවා මෝඩියෝ. අනික ඔය වටපිටාව ගැන අවධානයෙන් ඉන්න හැටිද? පිටිපස්සේ මං ආපු ඉඳ හොඳයි නැත්තම් බලා ගන්න තිබුණා. ඒක මගේ වැරද්දක් නෙමෙයි ලොක්කා. මෙන්න මේකේ. ඇති. ඔක නවත්ත ගන්නවා. දැන් ඉක්මනට කවුරු හරි එන්න කලින් ওই ටිකක් තරම් මගේ පස්සෙන් එනවා. කොල්ලකෝනෝ නවතිනවා. මගේ අතාරිනවා. අම්මා මට දෙන්න හිතෙනවා. ඊට වඩා හොඳයි පඹයෝ දෙන්නෙකුට පුරුදු කරලා ගත්තා නම්. යව පුතා. ලූවිස් මං කොච්චර කාලෙකින්ද ඔයාව දැක්කේ. මේ ගමන හිතුවට වඩා දිගයි නේ. ස්තුතියි. ඉසබෙලා එන්න මං ඔයාලට මගේ යාළුවා හඳුනලා දෙන්නම්. Don Alejandro Diego Dilavega. එතකොට අනිත් කෙනා තමයි බර්නාඩෝ. මේ පැත්තේ ඉන්න ගොඩාක් වැදගත්ම පවුලක්. මේ ඉන්නේ මගේ වයිෆ් ඉසබෙලා. ඔබව හඳුනා ගන්න ලැබීම සතුටක් මහත්මිය. ඒක නෙමෙයි. ඔයා තාමත් ඉඩම් සල්ලි වලට ගන්නවද? ඇත්ත වශයෙන්ම මගේ හරක් ටිකට හොඳ තනබිමක් ගත්තා. මේ මිනිස්සු පුදුම විදියට ඉඩම් ගන්නෙ. ළඟදී මෙයා මටත් වඩා පොහොසතෙක් වෙයිද දන්නේ. ලූවිස් මට මේ නගර ටිකක් පෙන්නන්නකෝ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ඉසබෙලා? අයියෝ මේ දුකෙන් වගේ. දුකක් නෙවෙයි. මට බයයි. ඔයාම බලන්න අර ඩිලවේගල අපිටත් වඩා බැරි වෙලා හරි පොහොසත් වුණොත් එහෙම ආණ්ඩුකාරයා තීරණය කරයි ලොස් ඇන්ජලිස් වල නගරාධිපති පට්ටම අරගලන්ට දෙන්න. ඔයාට ඉතින් අන්තිමට හුලන් තමයි. කටහඬගෙන hina වෙන කැත විතරක් දැනගන්නවා. මේ ලොස් ඇන්ජලිස් නගර නගරාධිපති වෙන්න ඕනේ ඔයා විතරයි. ඔයා මේ නගරේ පාලනය කරන්න ඕනේ. ඒ වැඩ කටයුතු ටික සේරම මම බලා ගන්නම්. මම කැමතියි මගේ ස්වාමියා මේ නගරේ ඉන්න වැදගත්ම මිනිසයා වෙනවා නම්. ඔයා බය වෙන්න එපා. Don Alejandro මගේ යාළුවෙක්. එයා කැමති නම් ඕන තරම් ඉඩම් අරගත්තු දෙන්න. මට මොකද? ඔයාට නම් මොලයක් කියලා නාමයක්වත් නැහැ. හොඳට මතක තියාගන්න මම පොඩ්ඩක්වත් කැමති නෑ නිකම්ම මිනිහගේ බිරිඳක් වෙන්න. ඔයාට නම් මං කියන දේවල් පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. හරි මේ අහන්නකෝ. ඔයා කැමති විදිහට හැමදේම වෙනවා කියලා මම පුරුදු වෙනවා. බය වෙන්න එපා. මම තමයි මේ ලොස් ඇන්ජලිස් නගරාධිපති වෙන්නේ. කැප්ටන්! ඔබතුමාට ලියුමක් ඇවිල්ලා සර්. කැප්ටන්! මේ කරදාසිය නම් ලස්සනයි. මේකේ රිබන් එකකුත් ගැට ගහලා. සාජන් ගසයා ආපු වැඩ ඉවර නම් දැන් රාජකාරියට යනවා. ඉතින් යනවකෝ. මලමන්ස නිවසේ සාදයක් නේද? ගසයා කැප්ටන් පොඩක් මේ ගන්න. මගේ ළඟ හොඳ අදහසක් තියෙනවා. තමුන් ළඟ අදහසක් තියෙනවා කිව්වා. මං කාලෙකින් ආපු හොඳම විහිළු කතාව. මම අනිවාර්යයෙන්ම මෙතනපත් වෙනවා මේ සාදේ ඔබතුමාගේ රස බලන්න වෙන්න. එතකොට ඔබතුමාට පුළුවන් හොඳට දැනගන්න වසවිස ගැන. ඒක හොඳ මොකක්? තව විනාඩියක් හරි මෙතෙන්ටලා හිටියොත් මගේ බූට් එක තමුන්ගේ පිටිපස්සේදී තේරුණාද? ඔබ යන්නේ ඊට කරන්න කැප්ටන්. කැමති නම් ඉතින් පුංචියට රස බලන්න. හරි. එහෙනම් තමුණුත් එනවා. Don
Rodrigo. හලෝ ඩොන් ලුයිස්. අඳුරගන්න. මේ ඉන්නේ මගේ වයිෆ් ඉසබෙලා. මෙයා අද තමයි මේ නගරයට ආවේ. ඔයා මුණ ගැහිච්ච එක මට ලොකු ගෞරවයක්. ලොස් ඇන්ජලිස් වලට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඔව් මේ බොත්තම් ටික නම් හරිම ලස්සනයි. ඒවැ තියෙන්නේ වගේ පවුලේ ලාංඡනයක්ද? ඔව්. මේ තියෙන්නේ මගේ පවුලේ පාරම්පරික සලකුණ. එම්මකුරෙන් කියවෙන්නේ මෙල පෙන්සා කියලා. ඒක මගේ සීයා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාගේ සීයා හරි දක්ෂයිනේ. හෙට රැට මගේ ගෙදරදී පොඩි සාදයක් කියන්න හිතාගෙන ඉන්නවා. ඔයාටත් එන්න පුළුවන්ද? එතෙන්ට ආවනම් ඔයාට අඳුරගන්න පුළුවන්. නගරයේ ඉන්න ඉහළ පැලැන්තේ හැම කෙනෙක්. ඒක නම් නියමයි. කවුරු ආවේ නැතත් මම නම් එනවා. එහෙනම් ඉතින් අපි හෙට අනිවාර්යයෙන්ම මුණ ගැහෙමු. දැන් මට පොඩි වැඩ වගේක් කරන්න තියෙනවා. මං එන ගිහලා එන්න. මොකද්ද මේ කලබලේ? බීජවලින් දෝගේ කියලා මංකොල්ල කාලේ ටික මගදී පහර දීලාලු. මං ඒක ලොක්කගේ කනේ තියලා යන්නේ එන්න හොඳේ. පව් අසරණයෝ. අපි මෙයාලව අරන් ගිහින් මෙයාලට ප්‍රතිකාරයක් කරමු. අන්න බීජවලින් දෝගේ කියලා මංකොල්ල කාලේ පහර දීලා. මේකත් ඉතින් අනිවාර්යයෙන්ම සෝරෝගේ වැඩක් වෙන්නේ නැති. කොප්‍රල් ගිහින් අර නලව ගහනවා. සබලෝනි ලෑස්ති වෙන්න. එනවා. වැඩි දෙයක් දැනගන්න බැරි වෙයි. තත්ත්වය බරපතලයි. බලමු කොල්ලකාරයෝ ගැන තොරතුරක් හොයාගන්න පුළුවන් වේද කියලා. කොහොම නවත්තනවා? මොනවත් හොයාගත්තද? බා මට වේද විදියට කොල්ලකාරයෝ ටික අතුරුදහන් වෙලාද කොයිද? එහෙනම් නිකන් මහන්සිලා තේරුමක් නැහැ. ඒයි ආපහු බලකොටුවට යමු. ඉක්මනට ලෑමු. මේ තියෙන්නේ යාළගේ කරත්ත පාර. අනිත් සලකුණ කොල්ලකාරයන්ගේ. දෙන්නෙක් ඉඳලා තියෙනවා. නෑ, තවත් එක්කෙනෙක් මෙතනින් ඇවිල්ලා තියෙනවා. අඩිසලකුණු නම් ඉවරයි. එයාලා අපිට අද නම් අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. යමු නගරෙට. අපිට කොහොම හරි මේ බීජවරුන්ව අල්ලගන්න වෙනවා. අපිට මේකට හොඳ සැලැස්මක් ඕනේ බර්නාඩෝ. හා? ඔයාට අර්ථාපල් ගන්න ඕන වෙලාද? දැන්නේ මට තේරුණේ. අපි පින්නමු බීජගෝනි ටිකක්. අහන්න, මගේ මිත්‍රවරුනි අහන්න මේක. මට ආරංචි වුණා හෙට උදේ පාන්දරම අඩු මිලට විකුණන බීජ තොගයක් මෙහෙට එනවා කියලා. අපි හිතමු කොල්ලකාරයන්ටත් මේ බීජ තොගය ගැන ආරංචි ලැබිලා අපිට පහර දෙයි කියලා. ඔව්, ඒක නම් හොඳ අදහසක් මගේ මිත්‍රයා. ඔයා ඉතින් හැමදේටම දක්ෂයිනේ. මේක හොඳට අහගන්නවා. මම පොඩ්ඩක්වත් කැමති නැහැ කොහෙවත් ඉන්න බීජ වෙලෙන් දෙක් ඇවිල්ලා මගේ සැලසුම් විනාශ කරනවට. ඒ බීජ වෙලෙන්ද මෙහාට එන්න කලින් අපි ආව මං කොල්ල කන්න ඕන. කන්න ඕන දේ මොකද්ද කියලා මං කියන්නම්. මේකට
කොහොම ස්තුති කරන්නද මන්ද? අරගොල්ලෝ අපිට ගාපු විදියට ඔයාලා අපිට බෙහෙත් කරේ නැත්නම් අපි මෙලහකටත් මැරිලා ගිහිල්ලා. අනේ ඕකට ඉතින් ස්තුති කරන්න ඕනේ නෑනේ. මගේ හස්බන්ඩ් මේ ලොස් ඇන්ජලිස් වල නගරාධිපති වුණාම අපේ තන් ඉන්නේ ඔක්කොටම කලින් රෝහලක් හදන්න ඕනේ කියලා. ඒවා ඉතින් වෙන්න ඕනේ දේවල්නේ. එන්න අපි පහලට යමු. මම කෑම අරන් දෙන්නම්. ඔක්කොටම කලින් කාලා ඉන්න එපාය. මට දැන් මතක් වුණා. මට දැන් මේ සිද්ධ වෙච්ච හැමදේම හොඳට මතකයි. ඔය දන්නවද අපිට පහර දුන්න මනුස්සයා කවුද කියලා? අනේ මං යාගේ ෂර්ට් එක හිටපුට බොත් මොකුත් ගලව ගත්තා. ඔයාට හොඳටම ෂුවර්ද? ඒක නම් වටින සාක්ෂියක්. එතකොට මම දැක්කේ නේද? මට මේක විශ්වාස කරන්න බැහැ. අනේ මම ගලු. ඉන්න මම වතුර ටිකක් ගෙනත් දෙන්නම්. සමහර විට ඔයා හීනයක් දකින්න ඇති. එහෙනම් අපි බලමු ඩොන් රොඩ්රිගෝ මැලපෙන්සා. ඔයා ඉවරයි කියලා හිතාගන්න. මං අද ඔයාව ගොඩක් පුදුම කරවනවා. කොහොමද? ඔයාලව දකින්න ලැබිච්ච එකත් ලොකු සතුටක්. දියේගොටයි බර්නාඩ්ටයි එන්න වෙන්න නැහැ කියලා කිව්වා. ඒ දෙන්නට ටිකක් සනීපමදි. ලොකු අසනීපයක් නෙමෙයි වෙන්නේ නැතිනේ. මං ඒ දෙන්නට ඉක්මනට සුව වෙන්නේ කියලා ප්‍රාර්ථනා කළා කියන්නේ. අනේ ඔය තුන් දෙනාම එකට ආවද? මං ඔයගොල්ලන්ව පිළිගන්නවා. මේ කැප්ටන් තීරණය කරලා අපිට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා. මොකද මේ පැත්තේ හොරාතුරුන්ගෙන් කියලා අඩුවක් නෑනේ. ඒක ඇත්ත. කැප්ටන් එක්ක ආපු එක ඔයාලගේ ආරක්ෂාවට ගොඩක් හොඳයි. හමුදාවත් එක්ක එහෙම යනකොට ඕනම කොල්ලකාරයෙක් බය වෙනවනේ. සාජන් ගසියා පිටිපස්සේ ඔයාලටත් කැම ලෑස්ති. ඉනස් නැටුමක සැබෑ රසය දැනෙන්නේ ඔබත් එක්ක නැටුවොත් විතරමයි. අනේ අන්තෝනියෝ මං හිතන්නේ ඔයා ඔය කතාව ඔයත් එක්ක නටන හැම කැලමිටම කියලා ඇති. ඇත්තටම මට මතක නෑ මීට කලින් කාත් එක්කද නැටුවේ කියලා. ඔව් ඇත්ත කතාව තමයි ඔයාට හිට වෙන්නේ මාත් අමතකයි. ඔයාව මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඉනස්. කොහමද මෙතනිය මගේ සාදේ හොඳයි නේද? ඔයාට තියෙන හැරි ලස්සන ගෙදරක් නේ. ඇත්තටම ඔයා කොහමද මෙච්චර දිනුනේ? අනේ මටත් කියන්නකෝ. ඇත්තම කිව්වොත් මම මගේ ව්‍යාපාර වැඩවලට ලෝකෙ වටේම ගිහින් තියෙනවා. ඔයාට කියන්න දැන් රටවල් බර ගානක දුවන්නේ මගේ නෑ. ඔයා හරි දක්ෂයෙක් නේ. ඔයා කැමති නම් මම මගේ ගෙදර තියෙන ලස්සන තැන් ටිකක් පෙන්නන්නම්. අපෝ තව ටිකකින් අමතක වෙනවා. මං ගාව තියෙනවා ඔයාට අයිති විශේෂ දෙයක්. එහෙමද? මාත් ඒක දැනගන්න කැමතියි. මේ පොතම කොහමද ඔයා ළඟට ගියේ? මේ දෙන්න. ඊට කලින් මම කල්පනා කරන්න එක නැතුනේ කොහෙදද කියලා. මට නම් මේක හම්බුනේ අහිංසක බීජ වෙලෙන්දෙක් ළඟ තිබිලා. පව්වේ අසරණයාගේ කරත්තට කවුද කොල්ලකාරයෝ වගේ පහර දුන්නලු. හරි මට තේරුණා. ඔයාට මොනවද ඕනේ? ඔය තේරලා තියෙන පූස් පැටියට වගේ. මෙහෙම කරමු. ඔයා මංකොල්ල කරන දේවල් වලින් භාගයක්ම මට දෙන්න. හැබැයි එහෙම නොකරත් අනාගත නගරාධිපතිගේ බිරිඳ හැටියට මට මේක මොනස්ටරියට කියන්න සිද්ධ වෙනවා. ඔය කියනකොට මාවේ මගේ කරත්තය අර පිටිපස්සේ නවත්තලා තියෙනවා. කතා කරගත්ත විදිහට වැඩේ වුණා නම් නේද හොඳ? නිකම් බොරුවට කාර්යනාස්ති කරන්න එපා. මේ වෙලාවේ මට වෙන විසඳුමක් නැති හින්දා ඒක කරන්නම්. දැන් කටවාගෙන යනවා. ඔය ඉන්නේ කොල්ලකාරයෝ. හරි අපුතා
ඒ ඔහොම ඉන්න. ඇයි මොකෝ? ඔයාට ඇහුණාද පිටිපස්සෙන් අශ්වයෙක්ගේ සද්දයක්? අයිනෝඩ අශ්වයෙක් පිටිපස්ස ඉන්නව පේන්නේ නැද්ද? විකාර කියලා කාලේ නාස්ති කරන්නද යන්. යන්තම් ඇති දැන්වත් බලමු කොයි ගෝණි වල මොනවද තියෙන්නේ කියලා. මොකක් මේ තියෙන්නේ වැලි ගෝණිනේ. වැලි? අනේ මන්ද අපි දන්නේ කොහොමද වැලි කියලා? අනික බීජ වලින් මොකටද ලොස් ඇන්ජලිස් වලට වැලි අරගෙන ඉන්නේ කියලා කියන්නකෝ. ඔයාලගේ පස්සෙන් කවුරු හරි ආවා වගේ දැනුණාද? මම ඇරෙන්න වෙන කවුරුත් ආවේ නැහැ. කොහොමද? එහෙනම් මෙතනයි සොරකම් කළ බීජ හංගලා තියෙන්නේ. ඒ වදකාර කුකුල්ලු එයාට යනවා. ඇංගිලා පහර දෙනවද? ඒක ඔයාගේ තත්ත්වයට හොඳ මදි නේද? සෝරෝ කැප්ටන් මං හොරුන්ව හොයාගත්තා. හැබැයි හොරකම් කරපු බීජ තමයි පේන්නේ නැත්තේ. මොන විකාරයක්ද? මේ සෝරු ඇවිල්ලා මගේ මේ කුකුළු ටික හොරගම් කරන්නයි හැදුවේ. සෝරෝ ඉක්මනට අල්ල ගන්නවා. වයනතෝ ගිහිල්ලා අල්ල ගන්නවා. අනේ මොකටද කලබල වෙන්නේ? මේ අහන්න ලොක්කා මේ ගසියා ඉන්නේ වාගේ ආරක්ෂාවට. ඔන්නේ නම් බලාගන්න ඉන්නේ. මම පෙන්නන්න සෝරෝ වල්ලන හැටි. අන්තෝනියෝ! අනේ බලන්නකෝ මේ කිකිලි මට කොටනවා. ඔන්න මම ආවා. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා සොඳුරිය. යටත් වෙනවා සෝරෝ. මොකද ඔයාලා හිතන්නේ ලස්සනද නැද්ද? යටත් වෙනවා සෝරෝ. ගිහින් එන්න කැප්ටන්. අදට බේරුණා. ගිහින් එන්න. විශිෂ්ටයි දොන් ලුවිස්. ඔයා හොඳ වෙලාවට මේ බීජ ගෝණි ටික හොයාගත්තා. ඒකේ ගෞරවය හිමි වෙන්න ඕන මගේ වයිෆ් ඉසබෙලාට. එයා තමයි ඔය ගෝණි මෙහාට අරන් ආවේ. අනේ ඉතින් අපි දෙන්නගෙන් කාට ගෞරවය ලැබුණත් එකයිනේ. ස්තුතියි දොන් ලුවිස් මැතිනිය. ඔයා කැමති නම් ඔයාගේ නම ආණ්ඩුකාරවරයාට යෝජනා කරන්න. අනිවාර්යයෙන්ම ඔයා මේ නගරයට ගැලපෙන නගරාධිපති කෙනෙක් වෙයි. යේ!
එතකොට අර බීජ වෙළඳුන්ට මොකද වෙන්නේ? එයාලා ගැන ආරංචියක් නැද්ද දියේගෝ? ඇත්තටම කිව්වොත් එයාලා ගෙනලා තියෙන්නේ වැලි වගේක්. ඒගොල්ලන්ටත් අර කොල්ලකාරයෝ පහර දීලා. එයාලා පැනලා ගිහින්. ඒක නම් අපේ ව්‍යාපාරවලට ලොකු පාඩුවක්. අපේ සෙබළුන්ට මොකුත්ම බෑ. අලුත් නගරාධිපති කෙනෙක් මමයි මේ ලොස් ඇන්ජලිස් වලට ඉන්න එකම පාලකයා වෙන්න ඕන. කැප්ටන්, කමුන්ගේ සෙබළු ටික එකතු වෙලා මගේ කුකුල් කූඩුවේ තිබිච්ච හැම බිත්තරයක්ම කුඩු කරලා දාලා. මං හිතනවා ඒක ඇලාබේ ඔයාට තමයි ගෙවන්න වෙන්නේ. කැප්ටන්, ඕ මේ ඔය පොඩ්ඩක් එළියට යන්කෝ. ඔය වගේ දේවල් ඇතුළේ නම් කතා කරන්න හොඳ නෑ. එන්න. අපි මේ පැත්තට යමු. ඕ අපේ කිගුල නම් තාම බිත්තර දාන්න දෙයක් හිතලවත් නෑ. අපි ඔක්කොටම කලින් එයාලට කැම ටිකක් දාලා හිටියොත් හොඳයි නේද? කොටන්න එපා. නවත්තනවා මේක. කැප්ටන් මේක නවත්තනවා. අප සැම සුරකින්නට නිකදස්කම් පෙන්වා අසිපත සුරතින් දරා කවුරුන්ද මේ වීරයා විස්කත් ශූරයා යුක්තිය රැකවලා සෝරෝ සෝරෝ